ඔබ දන්නවා විදේශගත වෙලා සිටියත් අපි හැමෝම බලාගෙන ඉන්නවා ශ්‍රී ලංකාවේ තිබෙන සංස්කෘතික උත්සවයන් තමුන්ගේ රටෙත් කොයි මොහොතක හරි පැවැත්වෙයි කියලා. ඉතින් අප්‍රේල් මාසය එළඹුණු ගමන් අපි සැම බලාගෙන ඉන්නේ සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙනතුරු. එහෙමනම් ඉතින් අද දිනේදී ඔස්ට්‍රියා වියනාහි අපගේ ශ්‍රී ලාංකිකයන්ද මෙම උත්සවය ඊටමත් හරිසරින් උත්සවශ්‍රීයෙන් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් එහෙමනම් අපි සියලු දෙනාම අත්පොලසන් නාදයක් ලබා දී පිළිගමු 2026 වසන්ත උදානය ආරම්භ කිරීමේ මේ සමාරම්භක උළෙලට සියලු දෙනාම අත්පොලසන් නාදයක් දෙන්න. හොඳයි, ගොඩක් ස්තුතියි. හොඳයි, අද දවසේදී විශේෂයෙන්ම ඔබලාට ජන ක්‍රීඩා රැසක් සංවිධායක මණ්ඩලය මේ වන විට සංවිධාන කටයුතු කරලා තියෙනවා. ඉතින් ඔස්ට්‍රියාවේ ඉන්න අපගේ ආදරණීය සියලුම ශ්‍රී ලාංකිකයන්ට මේ තරඟවලට සහභාගී වීමට හැකියාව තියෙනවා. ඒත් එක්කම අමතක කිරීමට හැකියාවක් නැහැ. ඔස්ට්‍රියාවේ වියනාහි සිටින ඔස්ට්‍රියන් ජාතිකයන්ටද මෙම තරඟවලට ඉදිරිපත් වීමට ඔවුන් අවස්ථාව ලබා දෙනවා. එහෙමනම් අද දවසේදී මුලින්ම ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ අපි විදේශගත වෙලා සිටියත් ජාතික උත්සවයකදී ආරම්භයක් වශයෙන් අපි අපගේ මව්බිමේ ජාතික කොඩිය එසවීම තමයි මුලින්ම සිදු කරන්නේ. මා මුලින්ම ආරාධනා කරනවා වැඩ බලන තානාපති ගරු මහේෂ් ගුණවර්ධන මැතිතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා මුලින්ම ශ්‍රී ලංකාවේ ජාතික ධජය එසවීම සඳහා.
හොඳයි. අපට මීළඟට යොමුවට තියෙන්නේ ආගමානුකීය විශේෂයෙන්ම අද දවසේදී ඔබ දන්නවා මෙම සිංහල හින්දු අලුත් අවුරුද්ද ආරම්භයේදීම අපි ආගමානුකූලව අපගේ ආගමානුකූලව සිහි කිරීමට අපි මුලින්ම අමුණුපුර සීලවාස හිමිට ආරාධනා කරනවා ආගමානුකූලව මේ වැඩසටහන ආරම්භ කිරීමට. තුනුරුවන් සතු අනන්ත සූවිසි ගුණ බලයෙන් පින්වත් ඔබ සියලු දෙනාටම සිතක් ශාන්තියක් සැනසෙල්ලක් යහපතක් සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පළමුවෙන්ම සීලය සමාදන් වීම සඳහා තුන් වතාවක් নমස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณากมนังสังปุณณังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิเมติสารณสหิตวูปัญจศีลධර්මය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා. පින්වත් ඔබ සියලු දෙනාටම ලැබුවා වූ මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද ජීවිතයේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගත හැකි ඒ සඳහා රත්නත්‍රයේ ආශිර්වාදයේ ලැබෙන වටිනා වර්ෂයක් බවට පත් වේවා කියන අදිෂ්ඨානයේ ඇතිව සියලු දෙනාටම රත්නත්‍රයේ සරණින් යහපතක්ම වේවා කියලා විහානා ඥානපූර්ණික බෞද්ධ මධ්‍යස්ථානාධිපති අතිගෞරවනීය ආචාර්ය විජේරාජපුර සීලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙනුවෙන් ඔබ සියලු දෙනාටම ආශිර්වාද කරනවා. ඒ වගේම අද මේ පැවැත්වෙන ජාතික උත්සවය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම තිරුවන් සරණින් යහපතක්ම වේවා.
හොඳයි. අද දවසේදී ඕගලන් එක්ක දවස පුරාම බොහෝ රාජකාරී රැසක් තියෙනවා කියන්න කරන්න. ඉතින් කොහොම වුණත් අපි ඔබ දන්නවා ජාතික උත්සවයක් එහෙම නැත්නම් සංස්කෘතික උත්සවයක් සෑම විටමදීම චාරිත්‍ර වාරිත්‍ර කිහිපයක් තියෙනවා. අනිවාර්යයෙන්ම අපි ලෝකේ පුරා කොහේ සිටියත් ඒවා ඉෂ්ට කළ යුතුයි. එහෙමනම් මීළඟට අද දවසේදී පොල්තෙල් පහන් දැල්වීම තමයි මීළඟ අංගයේ වශයෙන් තිබෙන්නේ. මුලින්ම මම ආරාධනා කරන්න කැමති ගරුතර ස්වාමින් වහන්සේට මුලින්ම ප්‍රථම පහන් සිලුව දල්වා මේ භූමිය ආලෝකමත් කරන ලෙස මේ ආරාධනය අමුණුපුර සීලාවස හිමිපාණන්ටයි. මීළඟට මගේ ඇරයුම ඔස්ට්‍රියා වියනාහි වැඩබලන තානාපති මහේෂ් ගුණවර්ධන මැතිතුමාටයි. මීළඟ ඇරයුම සම්පත් චන්දන මහත්මයාට. මීළඟට කාමන් සිල්වා මහත්මියට ආරාධනා කරනවා. ඒ වගේම අභි ගණේෂන් මහත්මියට, රංජිත් ප්‍රනාන්දු මහත්මයාට, ජයතිලක හේවා මහත්මයාට, සුනිල් දසනායක මහත්මයාට, කපිල ප්‍රනාන්දු මහත්මයාට, කුමාර වික්‍රමසිංහ මහත්මයාට, ඇන් හීන්කෙන්දාරච්චි මහත්මියට, සනද්ද සිල්වා මහත්මයාට, රවින්ද්‍ර ආබ්‍රහම් මහත්මයාට, ජගත් බලපිටිය මහත්මයාට, ශිරන්ත පෙරමුණගේ මහත්මයාට, නදුන් නිකොලොස් මහත්මයාට, ඒ වගේම තේත්‍රා කාලිංග මහත්මියටත් ආරාධනා කරනවා. ඒ වගේම සංවිධායක මණ්ඩලය වෙනුවෙන් රංග පීරිස් මහත්මයාටත් අපේ ආරාධනා කරනවා. පොල්තෙල් පහන දැල්වූ සියලු දෙනාම මදක් රැඳී සිටින්න සමූහ ඡායාරූපයක් අපි ගමු. මතක සිහිවටනයක් ලෙස හැමෝම රැඳී සිටින්න. හැමෝම පොල්තෙල් පහන දැල්වූ සියලු දෙනාම එන්න. ඔක්කොම පිළිවෙලකට
හොඳයි අපි සියලු දෙනාටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම සංවිධායක මණ්ඩලයේ ආරාධනය පිළිගෙන අද 2026 ඕස්ට්‍රියා වියනා වසන්ත උදානයේට සහභාගීන් පිළිබඳව මීළඟට අපි ආරාධනා කරනවා වැඩබලන තානාපති ගරු මහේෂ් ගුණවර්ධන මැතිතුමාට වචන ස්වල්පයක් අමතන ලෙස සුබ උදාසනක් සියලුම දෙනාට වැඩම කර සිටින වියානාහි ඥානපෝනික බෞද්ධ මධ්‍යස්ථානයේ අතිපූජ්‍ය අමරපුර අමුණුපුර සීලවංශ ස්වාමින් වහන්සේගෙන් අවසරයි නෝනාවරුනි මහත්තුරුනි ශ්‍රී ලාංකික හිතවතුනි හිතවතියනි ඔබ සියලු දෙනාටම ලබන්නා වූ සිංහල දෙමළ නව අවුරුද්ද සතුට සාමය පිරි සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ වගේම මෙම වසන්ත ඕස්ට්‍රියා වියනා වසන්ත උදානය සඳහා අප ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට මෙම ස්ථානයට ආරාධනා කිරීම සම්බන්ධයෙන් අපේ එම අවුරුදු උත්සවයේ සංවිධායක කෝසල පතිරණ මහතා ඇතුළු අනෙකුත් සංවිධායක මණ්ඩලයටම අපගේ හදපිරි කෘතඥතාවය මේ අවස්ථාවේ පළ කර සිටිනවා. ඉතින් ශ්‍රී ලාංකික අප සියලු දෙනාටම අවුරුදු අප්‍රේල් මාසයේ බක්මහා අවුරුද්ද ඉතාම වැදගත් අවස්ථාවක්. ඒක අපි ශ්‍රී ලංකා ජන සමාජයේ විශේෂ සංස්කෘතික උත්සවයක්. අපි ශ්‍රී ලංකාවේ සිටිනවා නම් මේක ඉතාම ඉහලින් අපේ ගෙවල් වල නෑ හිත මිත්‍රාදීන් එකතු වෙලා සමරන විශේෂ උත්සව අවස්ථාවක්. ඉතින් ඒකේ අරමුණ තමයි එම මේ අපේ අවුරුදු උත්සවයේ අප්‍රේල් මාසේ මුල ඉඳලම සිංහලයේ චාරිත්‍ර වාරිත්‍ර අතීතයේ සිට පැවතගෙන ආපු අපේ පාරම්පරික චාරිත්‍ර වාරිත්‍ර ඒ අයුරින්ම ඉටු කරමින් අපේ හෙළ සිරිත් විරිත් අනුව නෑ හිත මිත්‍රාදීන් එකතු කරගෙන අපේ සහයෝගය සමගිය සහජීවනය සංස්කෘතිය ශ්‍රී ලාංකිකයන්ටම ශ්‍රී ලංකාවටම අනන්‍ය වූ ඒ සංස්කෘතික අංගයන් අපි ඉදිරියටත් රැකගෙන යෑම තමයි අපේ ප්‍රධාන අරමුණ. ඉතින් ඒ අවස්ථාවේ තවත් විශේෂ අවස්ථාවක් තමයි මේ වසන්ත උදානයේ තියෙන අපේ වසන්ත උත්සවයේ තියෙන සංස්කෘතික ක්‍රීඩා තරඟ ඒවා එකතු වෙලා කට්ටියම සහයෝගයෙන් සමගියෙන් ක්‍රීඩා කරලා විසිර යෑම. ඉතින් මේ හැම දෙයකම බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලාංකිකයන් වශයෙන් එකමුතුකම සහජීවනය සමගිය සහයෝගය මේවා තමයි ඒ අවුරුදු උත්සවයේ තියෙන වැදගත්කම ඉදිරියට ගෙන යාමේදී. ඉතින් ඒ වෙනුවෙන් අපේ ඕස්ට්‍රියාවේ වියනාවල ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණයෙන් අනිකුත් රටවලට සාපේක්ෂව කුඩා වුවත් ඒ එකතු වෙලා හැම අවුරුද්දකම මේ අවුරුදු උත්සවයේ සමරනවා. ඒක තානාපති කාර්යාලයේ විදිහට අපි සියලු දෙනාටම ඉතාම සන්තෝෂයි සහ අපි ඒක ප්‍රශංසා කරනවා ඒ අගය කරනවා. ඉතින් ඒකට අපගේ සියලුම අවශ්‍ය සහයෝගය ලබා දෙන ඕනම අවස්ථාවක අපි හැම අවුරුද්දකම ඉතින් ඔබ සියලු දෙනාම මේ ස්ථානයට පැමිණිලා මේ වසන්ත උදානය සාර්ථක කර ගැනීමට ඕස්ට්‍රියාවේ සියලුම ප්‍රදේශවලින් පැමිණිලා මේ කරන කැපවීම අද සීත කාලගුණ මැද්දේ අපි ඉතා ඉහළින් අගය කරනවා. ඒ වගේම මෙම උත්සවයේ ඉදිරි වැඩ කටයුතු සාර්ථකව සම්පූර්ණ වෙලා සතුටෙන් විසිර යන්න ඔබ සියලු දෙනාටම සුභාශිංසනය පතමින් මගේ වචන ස්වල්පය නිමා කරනවා. බොහොම ස්තුතියි. ගොඩක් ස්තුතියි වැඩබලන තානාපති මහේෂ් ගුණවර්ධන මහත්මයාට. ඉතාමත් ඉක්මනින් අපි ආරාධනා කරනවා දමිළ බසින් වචන ස්වල්පයක් ආමන්ත්‍රණය කරන්නට ශෂී රෝසා මහත්මියට. ශෂී රෝසා මහත්මිය ඉන්නවද? இங்கு வந்திருக்கும் அனைவருக்கும் வணக்கம். இந்த வருடம் சிங்கள தமிழ் புத்தாண்டு வாழ்த்துக்கள்
அதை கொண்டாடுறதுக்கு வந்த அனைவருக்கும் இது ப்ரோக்ராம் செய்து வடிவா மிச்சம் அழகா செய்து உதவி செய்த அனைவருக்கும் நன்றிகள். இனிய தமிழ் சிங்கள புத்தாண்டு வாழ்த்துக்கள் எல்லோருக்கும். වනකම්. හොඳයි ගොඩක් ස්තුතියි ශෂී රෝසා මහත්මිය. එහෙමනම් ඉතින් පටන් ගමු නේද 2026 වසන්ත උදානය වියනා සිටගෙන එන මේ වැඩේ හොඳ වැඩ ටික තමයි ඊළඟ ඉඳන් තියෙන්නේ. විශේෂයෙන්ම ඔබ දන්නවා ඔබ මව්බිමෙන් කොහේ සිටියත් ඈත් වෙලා ඕගොල්ලන් ගොඩාක් ආස කරන දේවල් තියෙනවා. ඒ අතරින් ප්‍රථමයටම කැමති ඇති නේද සිංහල කෑම වර්ගවල රස බලන්නට. ඉතින් අද 2026 සූර්ය උදානේ විශේෂයෙන්ම මේ සංවිධායක මණ්ඩලය උදෑසන ආහාරය එහෙම නැත්නම් සිංහල අලුත් අවුරුද්දට පිළියෙල වෙන සියලුම ආහාර වර්ග තියෙනවා. මෙතන තියෙනවා කිරිබත්, කැවුම්, කොකිස්, අතිරහ, කේක්, මං හිතන්නේ කෑම වර්ග රසක් තියෙනවා. ඉතින් කලබල වෙන්න එපා. හැමෝටම රස බලන්නට අවස්ථාවක් තියෙනවා. කොහොම වුණත් අපි මුලින්ම මේ අවුරුදු කෑම මේසය විවෘත කරන ලෙස අපි මුලින්ම ආරාධනා කරනවා අසේල ඒකනායක මහත්මයාට, ඒ වගේම නලින් මල්වත්තගේ මහත්මයාට, සමන්ති රෝසා මහත්මියට, හසන්ත අමරසිංහ මහත්මයාට, උපුල් සිල්වා මහත්මයාට, බුද්ධික ගුණරත්න මහත්මයාට, සෝමා උඩගේ මහත්මියට, ඒ වගේම සංවිධායක මණ්ඩලය වෙනුවෙන් ශිරන්ත ඇන්ටන්ට ඉතාමත් ඉක්මනින් අපි මේ ගොඩක් ඕගලන් ආස කරන කෑම මේසය විවෘත කරන ලෙස මේ ආරාධිතයන්ට ආරාධනා කරනවා. මොකද කාලය ගන්නට එපා. ඔබ දන්නවා අද මෙම භූමිය සවස 6 වෙද්දී සංවිධායක මණ්ඩලය බාර දිය යුතුයි. ඉතින් බොහෝ දේවල් තියෙනවා ඕගලන් එක්ක එකතු වෙලා හොඳට විනෝද වෙන්න. ඒක නිසා අපි කාලය ඉතාමත් ඉක්මනින් මිනග්ගු නොකර වැඩවලට යමු. ඒ වගේම ගරු තානාපතිතුමා වැඩ බලන තානාපතිතුමා මහේෂ් ගුණවර්ධන මහත්මයාටද අපි ආරාධනා කරනවා. ස්වාමින් වහන්සේ ඔබ එන්න වැඩ බලන තානාපතිතුමනි. අනිත් ආරාධිත අමුත්තන් සියලු දෙනාම ඉතාමත් ඉක්මනින් අපි මේ කර්තව්‍ය කරමු. ඉන් අනතුරුව අද ඔස්ට්‍රියාවේ වියනාහි සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවටත් අවස්ථාවක් තියෙනවා. මුලින්ම ඔබතුමාට ආරාධනා කරනවා. හොඳයි. එහෙමනම් ඉතින් තව ස්වල්ප වේලාවකින් මොවුන් මේ කෑම මේසේ විවෘත කිරීමෙන් අනතුරුව අද මෙහි පැමිණ සිටින ඔබටත් අවස්ථාවක් තියෙනවා. එහෙමනම් ඔබ ලෝකේ පුරා කොහේ විසිර සිටියත් රෝ ටීවී මාධ්‍ය ජාලය මගින් මේ 2026 ඕස්ට්‍රියා වියනාහි ගෙනෙන සජීව විකාශ සමගින් සම්බන්ධ වෙලා ඔබට මේ රූපරාමු ඕනෑම ස්ථානයක ඉඳන් නරඹීමට හැකියාව තියෙනවා. හැබැයි ඔබ දන්නවා ඇති මෙම වැඩසටහනක් සාමාන්‍යයෙන් සංවිධානය කරද්දී බොහෝ වැඩ රාජකාරී රැසක් තියෙනවා. ඔබ ආසද මේ අය අද උදෑසන මේ භූමිය කොයි ආකාරයෙන්ද සැකසුවේ, ඒ වගේම ඒ සඳහා කොච්චර මාන්සියක් දරුවද කියලා දැක බලා ගැනීමට. එහෙමනම් මේ චූටි විරාමය අතරතුරදී ඔබට ඒ අවස්ථාව උදා කර දීමට අපි සූදානම්.
ඒ වගේම අපි ආරාධනා කරනවා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ අද මෙම උත්සවයට සහභාගී වෙලා ඉන්න අපගේ ආදරණීය ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාටම ඔබට කැමති විදියට කන්නට ඔන්න අවස්ථාව තියෙනවා. වේලාව ගන්නේ නැතුව නාස්ති නොකර කෑම බීම බෙදාගෙන ඉක්මනින්ම කන්න. මොකද අපිට හොඳ වැඩ ගොඩක් තියෙනවා. ඕගොල්ලන් ආස කරන ක්‍රීඩා රසක් තියෙන නිසා කාලය ගන්නට එපා. ඉක්මනින්ම හැමෝම එකතු වෙලා මේ කෑම මේසේ රස බලන ලෙස සංවිධායක මණ්ඩලයේ ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා. විශේෂයෙන්ම තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයටත් අපි මේ අවස්ථාවේදී ඇරයුම් කරනවා. මුවග සිනා පිරෙන්නයි ආයු වර්ණ සැප වැඩි වෙන්නයි කරන කියන සැම ඉටු වෙන්නයි සතුට සැපත කිරීතිරෙන්නයි අවුරුදු වසන්තේ ඇවිදින් දසන්තේ අවුරුදු නැකත ලබා සිරිසෙත දසත පිරේ අවුරුදු වසන්තේ ඇවිදින් දසන්තේ අවුරුදු නැකත ලබා සිරිසෙත දසත පිරේ රටට දයට සිරිය වැඩේවා සියලු සතට තිරිය ලැබේවා සිතට ගතට සපත දැනේවා නිරෝගී සුවයෙන් බැබලේවා අවුරුදු වසන්තේ ඇවිදින් දසන්තේ අවුරුදු නැකත ලබා සිරිසෙත දසත පිරේ අවුරුදු වසන්තේ ඇවිදින් දසන්තේ අවුරුදු නැකත ලබා සිරිසෙත දසත පිරේ හොඳයි ඉතින් ඔබ දකින්න ලදී කෑම මේසේ රස බලන අයුරු ඕස්ට්‍රේලියාවේ නයි අපේ ශ්‍රී ලාංකිකයන්. එහෙමනම් මම ඔබට සඳහන් කළ ආකාරයෙන් අද වැඩසටහන ආරම්භයට පෙර අපගේ සංවිධායකවරුන් එකතු වෙලා මේ වැඩේ සාර්ථක කර ගැනීමට වෙරදැරුව අයුරු ඔයගොල්ලන් දැක බලා ගැනීමට ආශා ඇති කියලා අපි විශ්වාස කරනවා. කොහොම වුණත් මේ රූපරාමු දෙස හොඳින් බලන්න. ඉතින් මොකද වෙන්නේ? ජයවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් රෝ ටීවී සෙට් එක කලින්ම වැඩේට බහලා තියෙනවා. අපිත් ආව වෙරෝනේ ඉඳලා අපි ඕස්ට්‍රේලියාව වියන්න කොල්ලන්ට පන්නයක් දෙන්න. වැඩේ හොඳට යනවා. කොල්ල සෙට් එකත් බහලා හැමෝම වැඩ කරනවා. ඉතින් අපි බලමු රෝ ටීවී වීඩියෝ එකේ ලස්සන වැඩ ඉස්සරහට. ජයවා රෝ ටීවී. කියන්න පුතා. කරන්ට් එක හරි ඒක ඔක්කොම හරි. නෑ දුන්න බලන්න දැන් තම කරන්ට් එක ආවේ. කරන්ට් එක හරිද? ඔව් හරි. එන්න මෙතන ලයිට් එක පත් කරනවද බලන්න. දාන්න ස්විච් දාලා බලන්න. නෑනේ මේක කරන්ට් එක. නෑ ඉන්න පොඩ්ඩක් ඉන්න. ඔහෙ මොකුත් නෑ අපි ඔන් කරලා බැලුවා ඉස්සෙල්ලා. නෑ මම කරන්ට් එක හරි ස්විච් කරා. ආ. ආ ඉන්න ගියා සීතලයි. යාට ආ ඉන්න ගියා ඒතරයි. වටින වාඩි කරලා ගොඩක් හරි. එයාට ඇතුළේ ඉන්න කියලා බැලෙන් ගැලවිලට ඉනවා. එමත් මොනවද මෙතන කරන්නේ? අපි පහන පත්තු කරන්න පහන් තියන්න සෙට් කරනවා දැන්.
උණග නිසා හරි අමාරුයි වැඩේ කරගන්න ඒකයි. මේ දේශගුණේ අපිට හරස් වුණානේ. ඒකනේ වැඩි. බලන්න ඕනේ තව සමහරට පැයකින් දෙකකින් අඩු වුණොත් හොඳයි. නැත්තම් පොඩ්ඩක් පස්සට දාන්න වෙනවා. වැඩි අතාරින්න යනවා. වැඩි අතාරින්නේ. සංවිධායක වෙනුවෙන් කියලා කියන්නේ එතකොට මහේෂ් ගුණවර්ධන සීතලයිද? නෑ අසේල ඒක නෑ නලින් මල්වත්තගේ සමන්ති රෝසා සසන්ති ගහලා තා එකක් මෙතනින් ගහපන් එතකොට හරියි හොදත්තේ හොදත්තේ වැඩේ හොඳට යනවා හරියට කියලා පටන් ගන්න කියන්නේ ආයි ගියාද? ඒ පොඩයි මේ කොනර එක ගහමු. යනවා මාස්ටර්මෑන් සුපර්මෑන් එනවා මෙහෙට වැන්නට කමන්නේ. ඔකට තියන්නකො. රයිට් ඔම තිබ්බා මේ ඉස්සරහා තමයි ගාන්ට එන්න ඕන රයිට් එල කිරි. මෙතන එකක් තියන්න බලන්න. කිරිපොත් එක යව අහම මේ කුණ ටික වහ. මේ කාගියා මෙතෙන් දාන්න. ඊට පස්සේ මෙන්න මේ බ්‍රේක් ටික පොඩ්ඩක් වයිස් කරන මේක දිගේ දිගට තියන්න. දර්ශන මොකද තාත්තේ? වැඩි යනවා හොඳට. වැඩේ යනවා අන්තිම දවස ඔක්කොම රිසල්ට් එක එන්නේ අද තමයිනේ. ඊට පස්සෙත් වැඩ තියෙනවනේ නේ. අනිවාර්යයෙන්. ඒක තමයි තිරේ පිටිපස්සේ ඉන්න බජාර් එක කොල්ලෝ ටික මේ සීමිත පිරිසක් තමයි මේ දැන් උදේ ඉන්නේ. ඊයේ රාත්‍රියේත් ඊයේ දවල් පුරා මේ ග්‍රවුන්ඩ් එකේ ගොඩක් වැඩ කටයුතු සිදු වුණා. රෝ ටීවී ටීම් එක සජීවී විකාශයට සූදානම් වෙනවා. මුකුත් කරන්න එපා. දිනෝ. හරිද? ඔයා අසක මොකද තත්ත්වද? තත්ත්වය අපි කරගෙන යනවා. ඔව්. කට්ටියට එන්න තමයි තියෙන්නේ. කන්න තමයි තියෙන්නේ. නේද? මේක බලන්න පත් වෙනවද කියලා මම මේක I better this. Oh, Minda. Son. Oh, Minda.
සුපර්මෑන් මොකද තත්ත්ේ? වැඩ යන කිව්ව වෙලාවට නෑ හැබැයි ඒකට එනවා පහු වෙලා ඉදි තමයි හොඳ හොඳ ආවනේ ඔයාගේ වෙලාවට එනවා ඔව් ෂෝරකට මොකද තත්ත්ේ? සීතලයි ඒ උනට අපි වැඩේ කරගෙන යනවා. අතාරින්නේ නැහැ නේ. අතාරින්නේ. Game on. Game on. Game on. වැඩින් ගැලවි. මේ කොලේ අයින් मुके मेल मुके महानारायण मुके उदय ब्रह्म रूपन मध्यम महेश्वर रूपन सवस विष्णु रूपम ओम जय कट कटत्त विकट मरण तर भेरियन कुज संगीत भरण मम देह नायक सिद्धि बल मम देह नायक बुद्धि बलम සංවිධායක මණ්ඩලයෙන් අපි ඉල්ලා සිටිනවා මීළඟට ගමහරා දීමේ තරගය තමයි තියෙන්නේ සංවිධායක මණ්ඩලයේ දර්ශන මහත්මයා කණ එක පැත්තකින් තියලා ලෑස්ති වෙන්න ඊළඟ අංගයේ ගමහරා දීමට දර්ශන මහත්මයා ගමහරා දිවීම කෑම පැත්තකින් තියලා සංවිධාන කටයුතු ආරම්භ කරන්න ඊළඟ අංගය ගමහරා දිවීම අපි ආරාධනා කරනවා සියලුම දෙනාට මේ තරගයට සහභාගී වෙන්න කියලා හැකි ඉක්මනින් ගමහරා දිවීමේ තරගයේ සඳහා කටයුතු සූදානම් කරන ලෙස සංවිධායක මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා.
කුරාපුරයේ සයන්ජාත කිරිබත් දෙනා සමනොල සබරේ මසුරන් බත දනට පිදෙනා වස්සනේ දසන්තේ රාවණ තාලේ අවුරුද්දම සතුට රැඳු සඳහම් දීපේ වස්සනේ දසන්තේ රාවණ තාලේ අවුරුද්දම සතුට රැඳු සඳහම් බලා බලා ලඳුන් රගන්නා පැරණිම දේසේ පොරණේ සිරිත රකින්නා ඒ දීපේ එක නැකතට සියල්ල වෙන්නා මත්තාරා මදාරා පරසතු පිපෙනා දෙව්ලෝකේ මෙහෙනේ දෙවිවරු වසනා වන්හානේ කන්හනේ කම්සහෙලයිනේ රාවණ පරපුරක උලෙල බුදුන්ගේ දේසේ තානේ කිනත්තේ ඉති කතානේ සක්විත්තන් හිරුට වැන්ද සිංහල දීපේ ආයිබෝවන් සුබ දවසක්. ඉතින් ඔන්න හැමෝම කියනවා ලංකාවට නිවාඩුව ගත කරන්න ගියාම උඩවලවේ සන්රයිස් රිසෝට් වෙත යන්න කියලා. ඉතින් අපි රෝටී මාධ්‍ය ජාලෙත් ඔන්න දැන් ඇවිල්ලා ඉන්නවා උඩවලවේ සන්රයිස් රිසෝට් වෙත. හොඳයි ඉතින් ඔබට උඩවලවේ සන්රයිස් රිසෝට් වෙතට ආවොත් විශේෂයෙන්ම ඔවුන් මේ පහසුකමත් ඔබට සපයලා දෙනවා ඉතාමත් සානදායි මිලකට. විශේෂයෙන්ම අමතක කරන්න එපා සෆාරි ගමනක් යාමට තමයි අද අපි රෝටිවි මාධ්‍ය ජාලයේ සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඔබට මොවුන්ගේ මේ සේවාවත් ඉතාමත් අඩුම මුදල ලබා ගන්න හැකි බව තමයි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් අපි සෆාරි ගමනට සූදානම් වෙනවා. හොඳයි ඉතින් ඔන්න අද දවසේදී සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය වසන්ත උදානයේ ඕස්ට්‍රේලියා වියනා සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව එකතු වෙලා සංවිධානය කරලා තියෙන සිංහල අලුත් අවුරුදු කෑම මේසේ තවමත් ආහාරවල රස බලමින් ඉන්නවා. අපි දකිනවා විශාල පිරිසක් තාමත් කනවා. කෑම නම් නවත්වන්නේ නෑ වගේ. කොහොම වුණත් කන ගමන් අපිට වැඩ ඉස්සරහට ගෙනියන්නට සිදු වෙලා තියෙනවා. අපි ආරාධනා කරනවා ගමහරා දිවීමේ ප්‍රථම තරගයේ වශයෙන් තමයි සංවිධායක මණ්ඩලය අද න්‍යාය පත්‍රයට දාලා තියෙන්නේ. අවුරුදු 15න් පල්ලෙහා ඉන්න දූ දරුවන් ඕනෑම කෙනෙකුට මෙම තරගයට සහභාගී වීමට හැකියාව තියෙනවා. අපි ආරාධනා කරනවා මේ ස්ථානයට ගමහරා දීම සඳහා ඉදිරිපත් වීමට කැමති දූ දරුවන් ඉන්නවා නම් ඊටමත් ඉක්මනින් පැමිණෙන ලෙස, මොකද කාල වේලාව සීමා සහිත බැවින්. එහෙමනම් ඒ අතරතුරේදී අද අපගේ ඕස්ට්‍රියා වියනාහි
ආදරණීය දැරියක් ලස්සන නර්තනයක් ඉදිරිපත් කිරීමට මේ අවස්ථාවේදී සූදානම් වෙලා සිටිනවා. අපි ආරාධනා කරනවා ඩයමි නිරූපමා ඒ දැරියට මේ 2026 ඔස්ට්‍රියා වියනාහි පවත්වන සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයේදී තමුන්ගේ ඒ දක්ෂතාවය ලෝකයටම පෙනෙන්නට නර්තනෙන් ඉදිරිපත් කිරීමට මේ ආරාධනය ඩයමි නිරූපමා දැරියටයි. කෝ ඩයමි නිරූපමා දැරිය එන්න කාල වේලාව සීමා සහිත බැවින් හැකි ඉක්මනින් ඇවිත් ඔබගේ නර්තන ඉදිරිපත් කරන්න කියා ආරාධනා කරන අතරතුර අවුරුදු 15න් පල්ලෙහාට අම්මේ තාත්තේ අයියේ අක්කේ ඔබගේ දූ දරුවාව ඉතාමත් ඉක්මනින් මේ ස්ථානයට යොමු කරන්න සංවිධායක මණ්ඩලයේ සූදානම්ෙන් ඉන්නවා. මේ නර්තනය අවසන් වූ විගස ඒ ප්‍රථම තරඟය ආරම්භ කිරීමට ඊළඟට අලියට ඇහැ තැබීම තමයි ඊළඟ අංගයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඒ අලියට ඇහැ තියෙන ස්ථානයේ වෙතටත් පැමිණෙන ලෙස සියලු දෙනාටම ආරාධනා කරා. එහෙනම් දුව එන්න මෙන්න ඔබේ අවස්ථාව. හොඳයි අපි ආරාධනා කරනවා
හොඳ අත්පොළොසන් ආදරය ලබා දෙන්න ඩයමි දුවට ගොඩක් ස්තුතියි. ලස්සන නර්තනයක් ඉදිරිපත් කරා 2026 ඔස්ට්‍රියා වියනා වසන්ත උදානය වෙනුවෙන්. කෝ අපේ චූටි දූ දරුවෝ ටික පේන්න නැහැ. එන්න බලන්න අලියට හැතියන්න. මොකද චුට්ටක් කාලගුණයත් පොඩ්ඩක් එරෙහි වේගෙන එනවා. ඒක නිසා ඉක්මනින්ම අපි අද දවසේදී සිදුවිය යුතු දේවල් රාශියක් තියෙනවා. ඉක්මනින් එන්න අලියට හැතිවීමේ තරඟය ආරම්භ කිරීමට සංවිධායක මණ්ඩලය සූදානම් වෙලා තියෙනවා. ඊටමත් ඉක්මනින් මේ ස්ථානයට තමුන්ගේ දූ දරුවව යොමු කරන ලෙස අපි ආරාධනා කරනවා සියලුම අම්මලා තාත්තලාට. හැකි ඉක්මනින් එන්න. හොඳයි. දූ දරුවෝ ඕනෑම කෙනෙකුට මේ අවස්ථාව උදා කර ගැනීමට හැකියාව තියෙනවා. කෝ චූටි පුතාලා දුවලා ගොඩක් ඉන්නවා. එන්න ඉක්මනින් එන්න. අමතක කරන්නට එපා. හොඳ තෑග්ගක් ලැබෙනවා මේකට. ඒ වගේම විශේෂයෙන්ම අද දවසේදී මතක් කළ යුතුයි තරඟ රසක් තියෙනවා. ගෙදරට තෑගි භෝග රසක් කැමති ආකාරයට ගෙන යාමට හැකියාව තියෙනවා. හැබැයි ජයග්‍රහණය කෙරුවොත් පමණයි. එහෙමනම් ඉතින් ඒ සියලුම තරඟ එක්ක ඕගලන් සියලු දෙනාටම එකතු වීමට අවස්ථාව ලබා දීලා තියෙනවා අපගේ ආදරණීය සංවිධායක මණ්ඩලය. ඊටමත් ඉක්මනින් එන්න අලියට හැතවීමට ආරම්භ කරන්න. එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා සංවිධායක මණ්ඩලේ. කාල වේලාව ගන්නට එපා. ආරම්භ කරන්න. ඉක්මනට එන්න. පුතා නම කියන්න බලන්න. තිනුක දිමත්. දිනක දිනවත්. කෝ එන්න සංවිධායක මණ්ඩල ඉක්මන් කරන්න වේලාව. හොඳයි. දිනක තමයි ඉස්සලාම ගන්න අවස්ථාව. මියාව ගැට ගහන්න. ඔයා දුවගේ නම මොකද්ද? මිහාලි සවෙන්යා. මිහාලි සවෙන්යා. පිටිපස්සට එන්න. හරි. ඊළඟට කියන්න බලන්න. ඔකිත බිනෝන්. ඔකිත. ඔයා එන්න මෙතනට. මේ එන්න චූටි පුතෙක් ඉන්නවා. මොකද්ද නම? මාවෙන්. කවුද? මාවෙන්. අම්මෝ. නම නම් ටිකක් සරයි. ඔයාගේ නම? ලෙනාඩෝ. රෙනාඩෝ. හොඳයි. ඔයාගේ නම? මැරි ජේන්. මරි චේන්. එන්න පුතේ. නම? මලීෂා. මලේෂා. එන්න. නම? නිවෙන්. නිවෙන්. හරි. වේලාව ගන්නට එපා. ඉක්මන් කරන්න. කාල වේලාව ඉතාමත් සීමා සහිතයි. එතකන් දෙවෙනි එක්කෙනා යන්න තියන්න කැමති තැනකට ගිහිල්ලා කො ඉක්මන් කරන්න සංවිධායක මණ්ඩලේ තව එක්කෙනෙක් දෙන්නෙක් සංවිධායක මණ්ඩලේ මෙතනට එන්න. ගැට ගහන්න මේ අයගේ ඇස් පේන්නේ නැති වෙන්න ඉක්මනින් එන්න. මොකද වේලාව වටිනවා. හොඳයි. කෝ එන්න. ඉක්මන් කරන්න සංවිධායක මණ්ඩලයෙන් ගැට ගහන්න. කෝ සංවිධායක මණ්ඩලයේ ගොඩක් අය හිටියා. එන්න ඉක්මනින් මෙතනට ඇවිල්ලා උදව් කරන්නකෝ. හරි. යන්න තුවේ යන්න. කෝ ඊළඟ එක්කෙනාව ලෑස්ති කරන්න එතකන්. එතකොට අපිට අවස්ථාව තියෙනවා. කෝ දෙන්න ඔයක ගෙදර ගෙනියන්න එපා. එහෙම වුණොත් ලෙඩක් වෙනවා. හරි. ගලවන්න කාට හරි කියලා පුතේ ගලවන්න මේක. හරි. යාකට පේනව නේ ඇස් දෙක. හරි. බලමු. හරි. යන්න පුතේ. එන්න. ඕම ඉන්න. ඉක්මන් කරමු. ලෑස්ති කරන්න. අන්න හරි. යන්න. ඔය ගේන්න. ඉක්මන් කරන්න. තව පෑනක් නැද්ද? සංවිධායක මණ්ඩලේ. යන්න පුතේ යන්න. ඔමින්. යන්න පුතේ. කො. මෙයා ගැට ගන්න. ඔයා යන්න. ඔයා ඔමින්ද. ඉක්මන් කරන්න. හරි. ගෝගෙන්න ඔය පෑන. තව පෑනක් නැද්ද? හරි. මෙයාට දෙන්න පෑන ඉක්මන් කරන්න වේලාව. අයියෝ වේලාව. යන්න පුතේ. ගන්න පෑන. හරි. යන්න කැමති දෙයින් තියන්න. අලියට ඇහැ තමයි තියන්න තියෙන්නේ. හොඬවලට නෙවෙයි. තව චුට්ටයි. ඉක්මන් කරන්න. කරුණා කරලා ඔයා පැත්තකට එන්න. ඔයා නෝනෝ ගන්න එපා. ඒක හරි නෑ නේද? හරි. එන්න පුතේ. ගන්න අවස්ථාව. අලියට ඇහැ තමයි තියන්න තියෙන්නේ. යන්න කැමති තැනකින් තියන්නට පුළුවන්. අවස්ථාව ගන්න. හොඳයි. එයා තිබ්බා. හරි. මං හිතන්නේ සංවිධායක මණ්ඩලේ ළඟින් තියන්න නැත්නම් නම ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කාලය වටිනවා. යන්න දුවේ. හරි. එතකොට ළඟට ඉගෙන ගන්න තියෙන්නේ. හරි. බලන්න අවස්ථාව ගන්න.
හරි. යා එතන තිබ්බේ. හරි තියෙන කට්ටිය විතරක් ගන්න බොරු වෙලාව අපරාදේ. එන්න පුතා. ගන්න. ගලවන්න ගලවන්න. යන්න. තව ඉන්නවාද? ඊළඟට බැලුම් පිපිරීමේ තරගයේ තියෙන්නේ ඒ දූ දරුවන්ට තමයි ඒක ආරම්භ කිරීම සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. දූ දරුවන් ඕනම කෙනෙකුට සහභාගී වෙන්න හැකියාව තියෙනවා. බැලුම් ටික ලෑස්ති කරන්න. බැලුම් පිපිරීමේ තරගයේ කෝ සංවිධායක මණ්ඩලයේ කීප දෙනෙක් එකතු වෙලා ඊතුරු වැඩ කටයුතු කරන්න. හරි යන්න පුතා. ගොඩක් ස්තුතියි. ඊළඟ අවස්ථාවේ අපි උත්සාහ කරමු. හරි. අපි බලමු කවුද ජයග්‍රහණය කරන්න කියලා අවස්ථාව තියෙනවා තව. ඒත් එක්කම වැඩිහිටි අය සඳහා කණාමුට්ටි බිඳීම ආරම්භ කිරීමට සූදානම්. කණාමුට්ටි බිඳින්න කැමති කට්ටිය අමතක කරන්න එපා. යූරෝ 10ක තෑග්ගක් ලැබෙනවා. හැකි ඉක්මනින් ඒ ස්ථානයේ වෙත එන්න. හරි. යූරෝ 10 ගන්න කණාමුට්ටියට. හරි යන්න දුවේ. හරි බලමු. කණාමුට්ටි බින්දොත් යූරෝ 10ක් හම්බෙනවා. ඒ ස්ථානයේ වෙත සංවිධායක මණ්ඩලය එතන ඉන්නවා. එතනට රැස් වෙන්න ලෙස ඉල්ලා සිටිනවා. හරි. බලමු. තව දූ දරුවන් රසක් ඉන්නවා. අද දවසේදී 2026 ඕස්ට්‍රියා වියනාහි තියෙන සූර්ය උදානයට. හරි යන්න පුතේ. යන්න මෙයා වයින් කරගන්න. නැත්තම් එයාට ඔළුව ඇතියි. එන්න ඉක්මන් කරන්න. හරි. තව 3 දෙනෙක් ඉන්නවා කණාමුට්ටිය බිනින්න කැමති කට්ටියන්ට යූරෝ 10ක තෑග්ගක් තියෙන්නේ. අපරාධේ ඕස්ට්‍රියා වියනාවේ ඉන්න ඕන කෙනෙකුට යූරෝ 10ක් දිනා ගන්න හැකියාව තියෙනවා. ඒ නිසා ඒ අවස්ථාව අපතේ අරින්නට එපා. වැඩි හිටිය අයටයි මේ ආරාධනා කරන්නේ යන්න පුතේ. යන් බලන්න කෙලින්ම යන්න. කොහේ හරි අර අංකල්ගේ තට්ටේට නම් තියන්න එපා යන්න. හරි. තව චුට්ටයි. හොඳයි යන්න. හරි බලමු. තව අපිට ඉන්නවා තරගකරුන් 3 දෙනෙක් ඉන්නවා. හරි එන්න. හරි මෙන්න පුතේ වාගේ අවස්ථාව අමතක කරන්න එපා. දින්නොත් බෝඩ් එකයි කළු ලෑල්ලයි අලියයි 3 දෙනාම ගෙදර ගෙනියන්න පුළුවන්. හරි ඔය කොහෙද යන්නේ? ගෙදරද යන්නේ? හරි. තව පොඩ්ඩක් ඉන්න. තව චුට්ටයි. අවස්ථාව තියෙනවා. බලමු හරියටම තිබ්බා නේද? හරි බොහොම ස්තුතියි. කොහෙන්ද? හරි තව ඉන්නවා දෙන්නෙක් ඉන්නවා. අපි බලමු මේ දෙන්නෙන් කවුද අලියට ඇහැ තියන්නට හැකියාව තියෙන කියලා. පුතේ පෑන අල්ල ගන්න. පෑන අයියෝ හරියෙන් අල්ල ගන්න. යන්න පුතා. හොඳ පුතා වගේ ගිහිල්ලා හොඳට අලියට ඇහැ තියන්න. අයියෝ චූටි තරංකාරයෙක් ඉන්නවා. යත් ඉන්නවා බලාගෙන. හරි ඊළඟට බැලුම් පුපුරවන්න චූටි දූ දරුවන්ට හැකියාව තියෙනවා. හරි අලියාගේ මං හිතන්නේ අලුත් ඇහැක් තිබ්බා. ගොඩක් ස්තුතියි පුතේ. අලුතෙන් අලියට ඇහැක් තිබ්බා. හරි මෙන්න අන්තිම චූටි තරංකාර තව එනවා. පැටව් ගහනවා වගේ එනවා. මේ පොඩි බබාගේ පොඩ්ඩක් මේක කරන්න. හරි යන්න පුතේ. අයින් එන්න පුතේ. අයින් එන්න නැත්තම් ඔයාට අලියා ඇහැ තියනවා වගේ නෙවෙයි. මෙයා තිබ්බොත් ලෝක ලෙඩක් එනවා. ඕ එහෙම බෑ. හරිද? කො එන්න බලන්න. හරි. තියන්න කොහේ හරි තියන්න පුතේ. නැත්තම් ඔයා ලංකා හරි බොහොම ස්තුතියි. හරි කොටුවක් ඇන්දා. හරි අලුත් ඇහැක් අලියට තිබ්බේ කොටුවක්. හරි මෙන්න අනේ මේ පැටියව නම් කවුරු හරි ගෙනියන්න කියලා වඩාගෙන ගෙනියන්න. පව් පැටි එක එන්න. මං එක්කන් යන්න මං සහයෝගය දුන්නා කියලා කියන්න එපා. අන්තිමට ඔන්න ගියා. පුතේ තියන්න කැමති තැනක තියන්න. හරි බොහොම ස්තුතියි. හරි ගොඩාක් ස්තුතියි. කො මේ චූටි දුවර පුතාට කො ඉක්මන් කරන්න. මේ පුතාට දාන්න මේ ගැට ගහන්න කවුරු හරි එක්කෙනෙක්. කො බැලුම් පිපරීමකට ඔහොම ඉන්න ඔයලා චූටි දූ දරුවෝ ටික. හරි යන් පුතේ එන්න මාත් එක්ක එන්න. කැමති තැනකින් තියන්න. හරි බොහොම ස්තුතියි. හරි එන්න පුතේ මං එක්කන් යන්නම්. එන්න අල්ලගන්න. එන්න මගේ වැටියෝ. එන්න. තව චුට්ටයි. ඔන්න කැමති තැනකින් තියන්න පුතේ. මට අම්මාට සෙරේ පුදුම පුතෙක් තමයි මේ මැරලා බල්ලා තිබ්බේ. හරි තැනට තියාගන්න. හරි බොහොම ස්තුතියි. තව ඉන්නවද? හරි මම හිතන්නේ අලියට ඇහැතිවීමේ තරගේ ප්‍රතිඵල මං හිතන්නේ ඉදිරියේදී සංවිධායක මණ්ඩලය ඉදිරිපත් කරයි. ඔය දූ දරුවන් ඔක්කොම එන්න බැලුම් පුපුරවන්න.
කෝ දූ දරුවෝ ඔක්කොම ඔහම ඔය ඔතනින් හිට ගන්න බැලුම් පුපුරේ මේ තරඟයට එන්න හැමදෙනාම බැලුම් පිපුරේ කෝ ඔතන හිට ගන්න ඔක්කොමලාම මෙහෙන් පොලිමට ගහන්න ඔහම ඉන්න බැලුම් පුපුරන ඔක්කොම ඔහම ඉන්න ඔතන ඉන්න මෙහෙන් පොලිමක් ගහන්න ඔය මේ තියෙන මේ පොලිම මේ තියෙන මේ ඉරේ ඉන්න බැලුම් පුපුරවන්න කෝ සංවිධායක මණ්ඩලය කෝ එන්න කෝ සංවිධායක මණ්ඩලය කවුරුන් හෝ එන්න ඉක්මනින් මෙතනට හරි ඒ අතරතුර යූරෝ 1000ක කනාමුට්ටි බිඳින්න කවුද ඉන්නේ කනාමුට්ටි ස්ථානයේ කරා යන්න ඔව් ඔය පැත්තට යන්න අතන බැලුම් ටික තියන්න ගිහිල්ලා හරි මේ පැත්ත පුතේ මේ පැත්ත හරි ඉක්මන් කරන්න මේ පැත්ත ඔය කොහෙද බලන්න මේ හරි ඉක්මන් කරන්න මේ එන්න දැන් දන්නවද කරන්න ඕනේ දේ අතන බැලුම් ටික තියෙනවා ඉක්මනින් දුවලා ගිහිල්ලා හොඳට ඉක්මනින්ම පුම්බලා පුපුරවන්න ඕනේ හරිද පුපුරලා ආයෙත් මේ ස්ථානට එන්න ඕනේ දුවගෙන එතන ඉඳගෙන පිපුරුණායින් පස්සේ තමයි එන්න පුළුවන් පැහැදිලි නේද හරි හරි ලෑස්තිද මෙච්චරයි දෙන්නේ බැලුම් පිපුරීමට තව ළමයි ඉන්නවද තව ඉන්නවද මේ පොඩි පුතෙක් ඇවිල්ලා ඉන්නවා මේ මෙන්න බලන්න චූටි පුතෙක් ඇවිල්ලා ඉන්නවා හරි හරි බලමු 1 2 3 4 5 6 7 8 9 10 11 12 12ක් තිබ්බද එතන හරි එහෙනම් පටන් ගමුද සංවිධායක මණ්ඩලය ලෑස්තිද හරි ලෑස්තිද හෝ මම 1 2 3 කියද්දි තමයි දුවන්න ඕනේ හරිද ඕ අර පස්සෙන් හරි පුතේ චූට්ටක් ගන්න පැටියෝ හරි හොඳයි 1 2 3 හොඳයි ගන්න බැලුම් එක අරගෙන පුපුරවන්න ගන්න ඕනේ හැබැයි ඉස්සලා පුම්බන්න ඕනේ හොඳට පුම්බලා පිපුරුණායින් පස්සේ තමයි මේ පැත්තට දුවන්න හැකියාව තියෙන්නේ ඒ අතරතුර යූරෝ 1000ක කණාමුට්ටි බිඳින්න කවුරුත් නැද්ද එහෙමනම් මම්ම බිඳලා මම්ම අරන් යන්න තෑග්ග යූරෝ 1000ක තෑග්ගක් තියෙන්නේ කණාමුට්ටි බුදින්න කැමති කට්ටිය කණාමුට්ටි ස්ථානයේ වෙත එන්න හොඳයි බලමු හයියෙන් තාම බැලුම් ටික නම් පුපුර ගන්න බැලු යන්න දුවන්න 1 මෙන්න පළවෙනියා බොහොම ස්තුතියි බලමු දෙවනි ස්ථානයේ කවුද ගන්න කියලා හොඳයි හැකියාව තියෙනවා එන්න හොඳට පුපුරවන්න ඕනේ නැත්තම් බෑ හොඳට පුම්බන්න ඕනේ තව හයියෙන් හොඳට තව චුට්ටයි කෑව වැඩි නේද ඒක තමයි කියන්නේ කන්න එපා කියලා ඔච්චර කන්න බලන්න හරි ගන්න බලන්න හරි හොඳයි හරි එන්න තව බලමු හරි කණාමුට්ටි බිඳින්න කවුද ඉන්නේ යූරෝ 10 පාද මම හිතන්නේ යූරෝ 10 පා වගේ හැමෝටම හරි අයියෝ බැලුම පුම්බ ගන්න බෑනේ මේ ළමයි ටිකට කෝ try කරමු තව චුට්ටයි හයියෙන් වෙලාව තව චුට්ටයි පුළුවන් තරම් අපි උත්සාහ කරනවා ඉක්මනින්ම මේ තරගය අවසන් කරන්න කණාමුට්ටි වලට හරි දෙවනියා යන්න ඔතනට යන්න තව එක්කෙනෙක් දින අවස්ථාව දිනවා කණාමුට්ටි වල ඇස් ගැට ගහන එක ලෑස්ති කරන්න සංවිධායක මණ්ඩලය එතනට යමු හරි කො බලමු කෝ තව එක්කෙනෙක් ඕනේ හරි බලමු මං හිතන්නේ තුන්වෙනියෙක් නැති වෙයි වගේ එන්න කණාමුට්ටි විදින කට්ටිය අතරතුර හොඳයි කවුද කණාමුට්ටි ඉන්නේ එන්න අතරතුර කණාමුට්ටි වලට ලෑස්තිද කණාමුට්ටි එක පොඩි අයට බෑ අපි ලොකු අය ගමු හරි තව පොඩ්ඩයි තව චුට්ටයි පුතා පිමින් අනන්න එපා පිමින් පබේ හරි හෝ ඉක්මන් කරන්න හයියෙන් තව චුට්ටයි පිඹෙනවා අයියේ අර දෙන්න තව එක තෑග්ගක් ලබා ගන්න පුළුවන් බලන්න උත්සාහ කරන්න හරි අවස්ථාව ගන්න බැලු ගියා හරි එන්න කණාමුට්ටියලා ඇවිල්ලා ඉන්නවද කවුද ඉන්නේ බින්ද එක්කෙනෙක් ඉන්නවද හරි නැවත වාරයක් ආරාධනා කරනවා කණාමුට්ටියේ බින්දින්න යූරෝ 10ක තියාගයක් ලබා ගන්න හැකියාව තියෙනවා හොඳයි එන්න ලෑස්තිද බැලුම් නම් ටිකක් පුපුරවන්න අමාරුයි වගේ ඉක්මන් කරන්න හරි කණාමුට්ටියලා ලෑස්තිද කො ලොකු කට්ටිය ආපු කට්ටිය අපි පටන් ගමු එතක කණාමුට්ටිය වලට අවශ්‍ය සියලු දෙනාම එන්න ආරාධනා කරනවා කො කවුද ඉන්නේ ආපු කට්ටියෙන් එතකන් ගමු ඔයා කණාමුට්ටි විදින්න දෙන්නේ නැද්ද කො කවුද ඉන්නේ කණාමුට්ටිය වලට
එන්න ඉක්මනට එන්න. කොතෙන්ද එන්න කෝ ගේන්න මේ ගැට ගහන්න කනාමුට්ටි වලට. දර්ශන ඔක වෙන කාට හරි දීලා එන්න. එන්න. කනාමුට්ටි වලට එන්න. මෙතනින් පටන් ගන්න. ඔව් තව ටිකක් ඉස්සරහට දෙමු. මේ හරින් ගමු. කනාමුට්ටි පටන් ගමු. ඔතෙන් හරි ඉක්මන් කරන්න ඔය තේක බොනවා නම් බොන්න කනාමුට්ටි විදිනා විදිනන්න. හරි මොකද්ද ඔය නම කියන්නේ ඉක්මනට? මනෝජ්. මනෝජ් ලංකාවේ කොහෙද? කොස්කම. කොස්කම ඉඳන් අද කනාමුට්ටි බින්දොත් ඔයා යුරෝ 1000ක් අපිට දෙන්න ඕනේ. හරිනේ. ඔන්න තියෙනවා 1 2 3යි කැමති එකක් බිනින්න බලන්න බෑ. අවුරුදුසෙට ගනුදෙනුවක් කරනවද? ඕ ගනුදෙනුව ඒක චාරිත්‍ර වාරිත්‍රයන්නේ අනිවාර්යෙන් කරන්න ඕනේ. බින්දොත්නේ 1000 දෙන්න ඕනේ. නෑ නොබින්දත් දෙන්න ඕනේ සහභාගීත්වයෙන් හරි. තේක බීලා ඉවරයිද? ඔය ඒක දීලා ගත්තා ලේසි කරදරයක් නෑ අපිට. හරි තව කනාමුට්ටි විදින්න ඉන්නේ කවුද? ගෑනු පිරිමි ඕන කෙනෙක්ට එන්න පුළුවන් එන්න. හොඳයි කනාමුට්ටි බිඳින්නට ගැහැණු පිරිමි ඕන කෙනෙක්. හරි අපි බලමු මේ සද්ද චුට්ටක් මදි කියලා කියනවා. ඇහෙනවා චුට්ටක් මදිලු ඔය පැත්තට. පොඩ්ඩක් අරින්න. හරි එහෙනම් අපි බලමු දෙන්න පොල්ල මේ පොල්ල කියේ මේ ගහන පොල්ල. ගහනක පොල්ලු දෙකක් තියෙනවා එකක් නෙමෙයි. නෑ නෑ කරකවන්න ඕනේ නැව කියාද? පේනවද? හරි ඉක්මන් කරමු වෙලාව. ඒක ගහගෙන බෑ. ඒක ගහමු. හරි ඇත්තටම ගොඩක් ස්තුතියි සාධාරණ වෙමින් පිළිබඳව. ඔය මේක ගැලවුවා නම් ලේසි නැද්ද ඔයාට? ඒක අරගෙන පුදුම වදයක් නේද දෙන්න අයින් එන්න. හරි යන්න තුන්වෙනියා. හරි. හරි 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 ඉක්මන් කරන්න වෙලාව නැහැ. දෙවෙනියා මෙයා ගැට ගහන්න. ඔයා මෙයා ගැට ගහන්න. යාම ගැට ගහ ගන්නවා. ෂා නියමයි. කෝ එන්න කෝ නදුන් නික්ලස් එන්න. ලෑස්ති කරගන්න ඊළඟට. හරි දැන් පේනවද? හරි 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 පටන් ගමු. හරි හරි දැන් පේන්නේ නැහැ. හරි හරි දැන් පේන්නේ. හරි යන්න. මෙයා කරකවන්න කෝ සංවිධායක මණ්ඩලය කරකවන්න මෙයාව. කරකවන්න වට දෙක තුනක් කරකවන්න. හරි ගන්න කලාමුට්ටි වලට යුරෝ 10යි පාඩම් යන්න කලාමුට්ටි වල ගැහුවොත් යුරෝ 10යි. හරි යන්න. හරි කොහොමද? හරි හැමෝම එකතු වෙන්න. හොඳයි. හරි එන්න. හරි එන්න. හැබැයි පොල්ල නම් ටිකක් දිග වැඩි වදිත් දන්න අයින් එන්න. හරි ඕ. හරි ඊළඟ අවස්ථාව ගන්න ගෑනු පිරිමි ඕන කෙනෙකුට හැකියාව තියෙනවා එන්න. බලමු පේනවද දන්නේ නැහැ. දුන්නා පාර ගැව්වා නෑ අම්මෝ. ඕ නලෙන් ඔයා යන්න එපා එහෙට. යන්න එපා. කෝ දෙවෙනි අවස්ථාව දෙන්න. පොඩ්ඩක් ඉන්න. මොකද්ද නම පුතේ වාගේ? කෝ පොල්ල. නම මොකද්ද? බෙමිත. හරි බෙමිත යුරෝ 10 අපිට දීලා යන්න බලන්න පුළුවන් තරම් උත්සාහ කරලා යන්න. ඔය අයින් කරගන්න. දර්ශන මෙයාව එළියට ගන්න. හරි යන්න. ඊළඟ එක්කෙනාව ගැට ගහන්න එතකන්. යන්න. දර්ශන ඊළඟ එක්කෙනාව ගැට ගහන්න. හරි යන්න. හරි බලමු අවස්ථාව උදා කර ගන්නවාද කියලා. හොඳයි. හරි ගහන්න ගැව්වා අප්පට සිරි මේ ගැහිල්ල. ඒක නම් පුදුම ගැහිල්ලක්. හරි බලමු තව පුතෙක් ඉන්නවා. මොකද නම? හසල් ඔන්න මුට්ටි 3ක් තියෙනවා. එක මුට්ටියක 500යි අනිත් මුට්ටිය 250යි අනිත් මුට්ටිය 1000යි. හරි අපිට නම් ගහන්න එපා. හරි බලමු ඊළඟ එක්කෙනා. කෝ ඉක්මන් කරන්න. යවන්න. වෙලාව ගන්න එපා. යවන්න. හරි ඊළඟට ලෑස්තිද? කවුද ඊළඟ එක්කෙනා ලෑස්ති කරන්න. ඕ පේනවා නේද? ඔමින්. ගහන්න තව කොහෙද? හරි බොහොම ස්තුතියි. හරි ගන්න ඉවර අවස්ථාව ඉවරයි. ගන්න අවස්ථාව ඉවරයි. එයා ගහලා ඉවරයි. දෙසලක් ගත්තා. දෙන්න එපා. ඕ. හරි ඔයාගේ නම මොකද්ද? හරි තුසිතර ගේන්න පොල්ල. එන්න අයියෝ. තුසිතර දෙන්න පොල්ල. මේ එළියට ගිහිල්ලා ගලවන්න. හරි යන්න. කෝ. හරි. එන්න පොලිමට ගැට ගස්ස. මේ ඊළඟ එක්කෙනාව ගැට ගහන්න. හරි ඉක්මන් කරන්න. ඔන්න ගැහුවා.
අන්න ගැව්වා. හරි බොහොම ස්තුතියි. හරි. ඔව් බය වෙන්න එපා. හරි මොකක්ද නම පුතේ? නිවේද්. හරි යන්න. මේ අනේ පොඩ්ඩක් ඉන්න. සංවිධායක මණ්ඩලයේ ගලවන අයව මේ පොඩ එළියට ගෙනිහිලා ගලවන්න. එතකොට අපිට අනිත් එක්කෙනා යවන්න පුළුවන්. හරි යන්න. හරි. ඔව් හරි. හරි ඉක්මන් කරන්න. හරි ගන්න. හරි. ගලවන්න. නම් මොකද්ද කියන්න බලන්න. රේණුකා අක්කලු. මොනවද හිතෙන්නේ යූරෝ 1000ක් මොකද කියන්නේ බෙදාගමු 50 100ක් අත් වෙනොත් ඇති. නෑ 50 දෙනවා නම් මං කියන්නම් කොහෙද කියලා. හරි යන්න බලන්න උත්සාහ කරමු. යන්. අපිට ගහන්න එපා අම්බෝ. හරි යන්න. හරි. ඊළඟ එක්කෙනා ගැට ගහන්න. මෙයා කටයි දෙකම ගැට ගහන්න. ඇස් දෙකයි කටයි දෙකම ගැට ගහන්න මෙයාගේ. හරි. අපි බලමු රේණුකා අක්කා 50ට 50 මාත් එක්ක ඇග්‍රී වුණා. එයාට 50යි මට 50යි 100යි 200යි 150යි. හරි මට පේන්නේ ටිකක් පේනවා වගේ. හරි උත්සාහයක් දරනවා. හරි ඊළඟට කවුද කියලා බලමු. එහෙම කියන්න බෑ. ඔයා කරුණාකරලා පැත්තකට එන්න. හරි බොහොම ස්තුතියි. හරි මේ එළියට අරන් ගේන්න. ඔයා නම මොකද පුතේ? මලීෂා. කෝ ගේන්න පොල්ල. හරි මේ අනේ අපි ඔක්කොලාම සාධාරණ වෙමු. ඔය ළඟට යන්නේ නැතුව පොඩ්ඩක් මෙහෙයමු. මොකද අපි හැමෝටම සාධාරණයක් කරමු. හරි යන්න. මේ පැත්තට එන්න. හරි පුතේ පොඩ්ඩක් පස්සේ යන්න පුතේ. හරි හොඳ අවස්ථාවක් ගන්නවා. හරි මේ එතකන් මෙයාව ගැට ගහන්න ඊළඟ next end equipment. හරි බලමු අයින් එන්න. ඔය මේ පුතාව අයින් කරන්න. right මේ පුතාවත් අයින් කරන්න. ඔයා නම මොකද්ද? චතුරි දැන් මොකද හිතෙන්නේ යූරෝ 1000ක් හිතෙන්නේ හරි කමන්නේ මොනවා හරි හිතාගෙන ගිහිල්ලා ගහන්න තරහකාරයෙක්ට ගහනවා කියලා කියන්න එපා හරි යන්න බලන්න හරි යන්න කෝ ඊළඟ එක්කෙනාව ගැට ගහන්න කෝ එන්න කෝ මේ එක්පන් කරන්න කෝ සංවිධායක කොහෙද අයියෝ හදිස්සියෙන් එපා පොඩ්ඩක් ඉන්න හරි යන්න හරි බලමු දැන් අනිත් අයට උපදෙස් දුන්න කෙනා තමයි දැන් ගහන්නේ බලමු උත්සාහය සාර්ථකයිද නිකන් පේනවා වගේ මට නම් පේන්නේ හරි අයියෝ හොඳ උත්සාහයක් දරනවා ඔයා නම මොකද සචිනි මොකද කියන්නේ යූරෝ 1000ක් තියෙනවා මොනවා කියා 50 බෙදා ගන්නවා නම් මම කියන්නම් මොකේද තියෙන්නේ කියලා හරි යන්න බලන්න සචිනි හරි සචිනි යන්න අම්මෝ සචිනි බලාගෙන හරි කෝ ලෑස්තිද හරි සචිනි යනවා හරි මම දන්නේ වැල නොකඩි එනවා යූරෝ 1000 කිව්වම නේ හරි කමන්නේ 50 බෙදාගමු හරි මෙයා වයින් කරන්න ඔය කෙනා වයින් කරන්න උතනින් නලෙන් ඔයා වයින් කරන්න ඔතන බෑ මේ පැත්තටලා පිටිපස්සටලා ඉන්න හැමෝම හරි බලමු එයා පැන්නොත් එළියේ මේකෙන් දිග පැන්නොත් අවුට් ඒක බලන්න ඕනේ අතනින් මේකෙන් එළියට ගියොත් එයා අවුට් හරි වෙලාව ගන්න බෑ බොහොම ස්තුතියි ඔයා නම මොකද්ද ශාමලි දන්නවද දැන් 1 2 3ක් තියෙනවා මොකේද තියෙන්නේ කියලා දන්නේ නැහැ ඒකනේ තරකයක් කියන්නේ හරි යවන්න ශාමලි බලමු යූරෝ 10ට සටන් වදිනවා හරි කෝ දැන් නම් සෑහෙන්න ගැට පට ගාලා වැඩේ වෙනවා. අන්න එහෙමයි ඉන්න ඕනේ අපි බලමු. හරි ශාමලි යනවා. ශාමලි උත්සාහයක් ගන්නවා. ශාමලිට හැකියාව ලැබෙයිද කියලා අපි බලමු. අපි ඊළඟට බනිස් කෑමේ තරඟේ නේද ළමයි වෙනුවෙන් සංවිධානය කරන්නේ ළමයිව සූදානම් කරන්න බනිස් කෑම තරඟයට ළමයිව සූදානම් කරන ගමන් බනිස් ටික ලෑස්ති කරන්න. හරි බොහොම ස්තුතියි. බනිස් ටික ලෑස්ති කරන්න. හරි බනිස් ටික ලෑස්ති. ඔයාගේ නම මොකද්ද පුතේ? මම අමිත් ඔයා අමිත් මම අමිත් කියලා හරි ඕන්න බලමු අමිත් 1000ක් තියෙනවා කියනවා මම නම් දන්නේ හරි අමිත් බලමු හරි අමිත් යන වෙලා අමිත් කරකවන්න යන්න හරි ඕ කලබල වෙන්න එපා මේ අල්ල ගන්න මෙයා තව වෙලා දෙනවා ඕවින් හරි බලමු අමිත් යනවා අමිත්ට පුළුවන්ද කියලා යූරෝ 1000ක් ගන්න
අමිත් උත්සාහ කරනවා. හරි 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 යුරෝ 10යි 1000යි 500යි 800යි 600යි 2000යි. හරි අමිත් බලනවා. බලමු අමිත්ට පුළුවන්ද කියලා. අමිත් අයියෝ අමිත් ළඟටම ගියා. හරි ඔයාගේ නම මොකද්ද? සුජිත්. සුජිත්ටත් දැන් කියන්න දෙන්නේ මුට්ටි 3ක් තියෙනවා. එක මුට්ටි එක 1000ක් තියෙනවා. හරි බලමු සුජිත්ගේ අවස්ථාව. දෙන්න සුජිත්. ඕ සුජිත් අපිට ගහන්න එපා. කෙලින් යන්න. බය වෙන්න එපා. යුරෝ 10යි පෙරදුනොත් 500යි. ඕ යා යවන්න. ඕ යවන්න. මෙයා එපා. මෙයා වැත්ක තියන්න. මෙයාට පොල්ලවත් උස්ස ගන්න බෑ. යන්න. හරි. මෙයාට ඉන්නවා. එයාට කෝ කට්ටිය දෙන්නකෝ බලන්න කෑ ගාලා පොඩි සපෝට් එකක්. ඔය එන්නේ. හරි. හරි. අපි බලමු ජයග්‍රහණය නැද්ද කියලා සංවිධායක මණ්ඩලය බලයි. ජයග්‍රහණයද? සංවිධායක මණ්ඩලය හරිද? අයියෝ යුරෝ 1000 අනිත් අයට හම්බෙන්නේ නැහැ. දින්නලු කැමති නම් ඉතින් try එකක් දෙන්න පුළුවන් නික අපරාධ. එහෙම එල්ලුවත් හොඳට තියෙයි. හරි. ලියාගන්න සංවිධායක මණ්ඩලය. හරි බනිස් කෑම සඳහා කෝ ළමයි ටික ලෑස්තිද? නෑ වඩන්න ත්‍යාගි දෙන්නේ නෑනේ. හරි බනිස් කෑමද කෝ ළමයි ටික එක්කව කරන්න. කොහෙන්ද බනිස් කෑම තරඟය? ලෑස්තිද බනිස් කෑම? බනිස් කෑමද කෝ සංවිධායක මණ්ඩලය? බනිස් කෑම කෝ බනිස් ටිකත් නෑ සංවිධායක මණ්ඩලෙත් නෑ. බනිස් ටික එල්ලන්න ඉක්මන් කරන්න. වෙලාව යනවා. ඉක්මන් කරන්න. හොඳයි මේ වෙලාවේ මතක් කළ යුතුයි අද වටිනා ත්‍යාග රසක් දිනා ගන්න හැකියාවක් තියෙනවා. ඕගලන් දන්නවා කබෑදීම කෑම කන අවස්ථාවේදී කබෑදීම සඳහා කුසපත් අදිනවා. දිවා ආහාරය අවස්ථාවේදී ඒ අවස්ථාවේදී තම තමන්ගේ කණ්ඩායම තෝරා ගැනීම සඳහා සංවිධායක මණ්ඩලය කියන ස්ථානට එන්න කියලා සියලු දෙනාටම ආරාධනා කරනවා. ඒ වගේම අමතක කරන්න එපා ධනුෂ්ක විත් වෙරෝනා සිට ඇවිල්ලා ඉන්නවා ෆයර් ඩ්‍රෑෂ් කණ්ඩායම. ඔවුන් ඔයගලන්ට ලස්සන සින්දු ටිකක් අද දවසේදී ඉදිරිපත් කරන්න සූදානම් වෙලා ඉන්නවා. දිවා ආහාරයේ වෙද්දී හොඳ ලස්සන හොඳ නටන්න අහන්න විඳින්න පුළුවන් සින්දු රසක් වෙරෝනා සිට පැමිණි අපේ ආදරණීය සංගීත කණ්ඩායම ඉන්නවා. ඔවුනුත් පුලා බලාගෙන ඉන්නවා 2026 වසන්ත උදානයේ සමගින් ඕගලන් එක්ක එකතු වෙන්නට. හරි බනිස් කෑමේ තරගයට යන්න ළමයි ටික අරහෙට කොහෙන්ද බනිස් කෑමේ තරගයට ඉන්න ළමයි ටික මෙතනට එන්න. ඉක්මන් කරන්න මෙතනට එන්න. ඕම හිත ගන්න කෙලින් මෙහෙම ඉන්න. මෙහෙම ඉන්න. ඔහම කෙලින් ඔක්කොම ළම පොලිමට ඉන්න පුතේ මෙහෙම පොලිමට ඉන්න. කොහෙන්ද? හරි පොලිමට ඉන්න. කොහෙන්ද පුතේ? මේ ඉන්න මගේ පැටියෝ එන්න ඉස්සරහට. හරි ඕම ඉන්න. අර පැත්ත බලා ගන්න. හරිද? හරි. තව ඉන්නවද බනිස් කෑමේ තරගෙට? හරි. දැන් කරන්න තියෙන්නේ පුතේ අර බනිස් එක එල්ලලා තියෙනවා. හරිද? අත් දෙකෙන් අල්ලන්න නැතුව කන්න ඕනේ. හරිද? කාලා ඉවරුනාන් පස්සේ තමයි මෙතනට එන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා ආවොත් ටැග් දෙන්නේ නැහැ. හරි. කියන්න ඔයාලා නම ඔයාගේ පුතේ? මිහේලි. ඔයාගේ? ලියොන්. නිවෙන්. ඔයා? මලේෂා. පුතේ? Mary Jane. නම? Okita. තිනුක. Kirula. සතික. හරි. හිමින් කිව්වේ නේ? හරි. නම? ශාස්. ඔයාගේ පුතේ නම? Nisini. නිෂිති. හරි. ඔයාගේ නම? Kenushi. පුතේ නම මොකද්ද? Leonardo. ඕකේ. ඔයාගේ නම පුතේ? Shahas. ඔයාගේ? Ayon. ඔයාගේ පුතේ නම? Amish. හරි. ඔන්න ලෑස්තිද? කෝ සංවිධායක මණ්ඩල ඉක්මන් කරන්න. තව ඉන්නවාද? ඊළඟට කොට්ටපොර තරගය සඳහා අපි දකිනවා 40 50 තරුණ කොල්ලෝ කෙල්ලෝ නැහැ. සමහරවිට කෙල්ලන්ගේ නැහැ. ගෑනු කාගේ තියෙන කොට්ටපොර. ගෑනු අයගේ නැහැ. පිරිමි අයගේ කොට්ටපොර වලට තරුණ 40 50 කොල්ලෝ ටිකට අපි ආරාධනා කරනවා ඕස්ට්‍රියාවේ ඉන්න කොට්ටපොර ගසන ස්ථානට එන්න ඊළඟ අංගයේ වශයෙන්
කොට්ටපොර තරගයේ තමයි තියෙන්නේ. ඒක නිසා වේලාව වටන නිසා සියලු දෙනාටම ඒ ස්ථානෙට එන්න කියලා ආරාධනා කරනවා. කොට්ටපොර සඳහා කැමති ඕනෑම පිරිමි කෙනෙකුට සහභාගී වීමට හැකියාවක් තියෙනවා. වටිනා ත්‍යාගයක් ලබා දෙන්න සූදානමින් සිටිනවා කියලා සංවිධායක මණ්ඩලය දැනුවත් කරලා තියෙනවා. හරි. බනිස් 16ක් තියෙනවා. ළමයි කී දෙනෙක් ඉන්නවද? 16ක් ඉන්නවා නේද? හරි නේද? ඒ වගේම මේ වෙලාවේදී අපි විශේෂයෙන් මතක් කළ යුතුයි අද දවසේදී මේ 2026 වසන්ත වියනා සමාවෙන්න ඕස්ට්‍රියා වියනාහි වසන්ත උදානය සංවිධාන කටයුතු කර අපේ දර්ශන කෝසල අරවින්ද රංග අසංක මේ සියලු දෙනා අපි ඉතාමත් ගෞරවයෙන් මතක් කළ යුතුයි. තවත් බොහෝ අය ඉන්නවා මම ඉදිරියේදී මතක් කරන්නම් ඒ අයගේ නම්. මේ අය තමයි එකතු වෙලා අද දවසේදී ඕගොල්ලන්ට විනෝද වීමට අවස්ථාව සපයලා තියෙන්නේ. ඉතින් ඒක නිසා හැම වෙලාවෙම අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. විශේෂයෙන්ම විදේශගත වෙලා සිටියත් අපට අපගේම දැසින් මේ සඳහා අවශ්‍ය දේවල් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබීම පිළිබඳව මට කරන්න බෑ. හොඳයි පොර කන්නට එපා. හරිද? හොඳයි. මෙයා නිකන් ලුදුවන්නේ අය නැතෝද? 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18ක් ඉන්නවා. දෙන්නේ කඩු ගන්න. නෑ යා නැතෝ 18ක් ඉන්නවා. හරි. 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 එහෙනම් පුතේ අහගන්න 1 2 3 කිව්වම අතන්ට දුවලා අතෙන් අල්ලලා කන්න බෑ. හරිද? හැබැයි මේ පොඩි අතෙන් අල්ලලා කන්න බෑ. අත් දෙක පිටිපස්සේ හරි තියාගෙන කාලා ඔක්කොම කාලා නැවත වාරයක් මෙතනට දුවගෙන එන්න ඕනේ. හරි ලෑස්තිද? සංවිධායක මණ්ඩලය ඕකේද? ඔව් ඒක තමයි. එපා එම කඩොත් කඩනවා. එහෙම බෑ. හරිද? ලෑස්තිද? අයින් වෙන්න. හරි. ඔව්. පස්සට. කවන්න වයින්නක පුතේ අපේ චූටි පැටියෙ ඉන්නේ. 1 2 3යි. හොඳයි අපි බලමු. බනිස් කනවා, වැටෙනවා, බිම බෙල්ලෙනවා. පුදුම කෑමක් කයිද දන්නේ නැහැ. අපිට අවස්ථාව තියෙනවා. මේ පැත්තේ බනිස් තියෙනවා. මෙහෙට එන්න. තව තියෙනවා. හොඳයි කොට්ටපොර ගැසීම සඳහා අපගේ ආදරණීය තරුණයන්ට ආරාධනා කරනවා මීළඟ අංගයේ කොට්ටපොර ගැසීම හැමෝටම අවස්ථාව තියෙනවා. පිරිමි ඕනම කෙනෙකුට හැකියාව තියෙනවා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. කොට්ටපොර තමයි මීළඟ අංගය. විශේෂයෙන්ම අද දවසේදී තවත් තරග තියෙනවා. ඒක නිසා ඕනෑම කෙනෙකුට හැකියාව තියෙනවා මේ හැම තරගයකට එකතු වෙලා තමුන්ට කැමති ආකාරයට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කරන්න. හරි බලමු. හරි අපි බලමු අවස්ථාව ගන්න කී දෙනෙක්ද කියලා. හරි කනවා පුදුම කෑමක් කන්නේ. කන කෑම නම් අපිට හොයාගන්න බෑ. හරි බලමු. ඔව් අයින් එන අත ගන්න. හරි අපි බලමු. හරි අවස්ථාව තියෙනවා අපි බලමු. හරි තව හරි අවස්ථාව තියෙනවා. ඔතන මේක අයින් කරගන්න. හොඳයි. ඔම පැත්තකින් තියන්න. හොඳයි. ඕ හරියට බලන්න කාලා යනවාද කියලා. කාලා එන්න ඕනේ. එතන ඉවර කරලා එන්න ඕනේ. කටේ තියෙනවා මේ ළමයාගේ. කටේ තියෙනවා. කටේ ඉවර කරන්න. නෑ යද්දි තිබ්බා. නෑ යද්දි තිබ්බා. හරි අපි බලමු 1 2 තව එක්කෙනෙක්ට අවස්ථාව තියෙනවා. හරි කමක් නෑ අනිත් කට්ටිය බොහොම ස්තුතියි දෙන්න කොලන්න අත් පොලසන්න ආදක් අපේ දූ දරුවන්ට. හරි පුතේ ගොඩක් ස්තුතියි.
හරි 1 2 3යි. හරි ඊළඟට කොට්ට පොර. හොඳයි කොට්ට පොර ගැසීම සඳහා එක්කම දෙහි ගෙඩිය හැන්ද මත තැබීම එකත් ලෑස්ති කරගමු. කොට්ට පොර වලට කවුද ඉන්නේ? කොට්ට පොර සඳහා එන්න. කවුද ඉන්නේ? තරුණයෝ ඉන්නවද කොට්ට පොර ගහන්න? ඉක්මන් කරන්න. සංවිධායක මණ්ඩලයේ කවුරුන් හෝ කෙනෙක් මෙතනට එන්න කොට්ට පොර ගැසීමට. කවුද ඉන්නේ? කොට්ට පොර ගහනවද? කොට්ට පොර ගහන්න දෙන්නේ. කෝ එන්න සංවිධායක මණ්ඩලයේ කෝ මෙතනට කවුරු හරි එන්න ඉක්මනට. රංග එන්න ඉක්මනට. කොට්ට පොර ගැසීමට ඇවිල්ලා ඉන්නවා. ඉක්මන් කරමු. කොට්ට දෙක කෝ එන්න කවුද දෙන්න? මේ කොහොමද මේක මේක කරන්නේ දැන් මේ මොකක්වත් දානවද නැත්නම් අසාධාරණයක් වෙනව නේද? මේ හරි ඔයා නගින්න හරි පුතේ නම කියන්නේ ඉක්මනට එන්න හරි ඔයා නම මොකද්ද? බෙමිත. හරි කො ඊළඟට කවුද? ඔය දෙන්නද? හරි එන්න පුතේ ඔය දෙන්න ඉන්න ලෑස්තිලා ඕමින් හරි ඉක්මන් කරන්න කොට්ටපර ඊළඟට සංවිධායක මණ්ඩලයේ හැන්ද මත ලෑස්ති කරන්න ගැහණු අයට හැන්ද මත දෙහි ගෙඩිය තබාගෙන වට්ටන්න නැතුව දුවන තරගේ තව ළඟට තියෙන්නේ. හරි දෙහි ටිකයි හැන්ද ටිකයි ලෑස්ති කරන්න දර්ශන. හරි ඔය ටික ලෑස්ති කරන්න. හරි හොඳයි ඔන්න අවස්ථාව ගන්නවා. තව කවුද ඉන්නේ හැකියාව තියෙන ඕනෑම කෙනෙකුට කොට්ටපොර ගැසීමට හැකියාව තියෙනවා. අපි බලමු කාටද පුළුවන් කියලා. හරිද? ඇයි මොකද්ද ප්‍රශ්නේ? ඔව් තව සංවිධායක මණ්ඩලෙ එන්න මෙතනට එන්න කෝ එන්න අල්ල ගන්න හදිස්සි වැටෙද්දී. ඔව් එන්න. කෝ එන්න ඉක්මන් කරන්න. එන්න දෙන්න පැත්තෙන් ඉන්න දෙපැත්තෙන්. හරි. ඔව්. මෙහෙට තව මෙහෙට ඔළුව වදි. තව මෙහෙට තව මෙහෙට ගන්න. ඔළුව වදි යා. තව මෙහෙට ගන්න පුතේ තව මෙහෙට. තව මෙහෙට. යාළුවෝද අයියයි මල්ලිද? යාළුවෝ. හරි. එහෙනම් එහිමට ගන්න. බබා මේ පොඩ පස්සට මෙහෙම ගන්න බලන්න පස්සට. යන්න. ඔළුව වදින්නේ නැහැ නේ. ඉස්සරහට. ඇයි දන්නවද ඔළුව වැදුනොත් ඔයා ඔළුව බලන්න නෑ යාගේ හැටි නේ. හරි. 1 2 3 කියද්දි රයිට්. හරිද? ඊට පස්සේ 1 2 3යි. අත පස්සේ තියන. හොඳයි කරට අවස්ථාවක් අපි බලමු යාළුවන් දෙන්න. හරි ගහනවා ගහගන්න බැයිද? හොඳයි හරි අවස්ථාව ගන්නවා. හරි බලමු තව චුට්ටයි යාළුවා හොඳ පහරක් එල්ල කරනවා. හරි අරව ගන්න මෙයා ගන්න මෙයා අත් දෙකේ මල්ලලා ගහනවා. එහෙම ගහන්න බෑ. අත් අල්ලන්න බෑ. හරි අවස්ථාව ගන්න. පටලෝ ගන්න එපා. තව චුට්ටක් ළඟින්. තව පොඩක් ළඟින් නැත්තම් හරි නැත්නම් හරි අත පස්සේ අත් ගන්න බෑ. හරි පටා ගන්න. හරි කරට කර දාන ගයක්. හොඳයි අපි බලමු අප්පට සෙරි හොඳ ගේමක් අතාරින්නේ හරි අතාරින්නේ අප්පට සෙරි හොඳයි ගුටි කාගෙන අතාරින්නේ මෙයා වල්ල ගන්න බලාගෙන ඉන්න. හොඳයි දෙන්න අර අත් හරි අවස්ථාව බලමු. හොඳයි මං හිතන්නේ වැටෙන්නේ නැද්ද ඒක පාර මදිද වන්දා? හරි බස්සල් කො ඊළඟ දෙන්න එන්න කොහෙන්ද? හරි මේ දෙන්න නක් ගන්න. හරි මෙයාව තියාගන්න පැත්තක. තියාගන්න. හරි මේ දෙන්න නක් ගන්න පුටුව ගන්න ඉක්මන් කරන්න. ඔයා නම මොකද? නිවෙන්. හරි වෙන්න පැටියෝ. ඔය දෙන්න.
තව නෑ තව වට තියෙනවා තව තියෙනවා. රෙස් ගන්න. ඔයා නම් මොකද පුතේ? මලීෂ් හරි එන්න. හරි නගි. මේ ලං කරන්න පුළුවන් තරම් ලං කරන්න. නැත්තම් වෙලාව ඔළුවට. හැබැයි කනාමුට්ටියේ ජයග්‍රාහකයා කවුද එන්න අමිත්ද කවුද ජයග්‍රහණය කරේ කනාමුට්ටිය වලට? හරි නගන්න වෙලා වෙනවා නගන්න. හරි ගන්න. මේ පුතේ මෙතන අත තියාගන්න ඕනේ. අත එළියට ගත්තොත් එළියට දාමු නැත්තම් ඉවර වෙන්නේ නැහැ. හරිද? නැත්තම් මේ මොකද අල්ලල්ලා ගහනවා නීති විරෝධීනේ. ඔව්. අත වස්ස ගලවමු. ඔව්. තව ළඟ එන්න පුතේ. ඔයා ළඟ එන්න පැටියෝ. තව ටිකක් ළඟ එන්න. තව ළඟ එන්න. හරි. තව ළඟ එන්න. බයෙන්ද අපි අල්ල ගන්නවා. නෑ අපි අල්ල ගන්නවා පුතේ. අපි අල්ල ගන්නවා. හරි. අප්පට මේක උස්ස ගන්න බෑද? හරිනේ. අත පිටිපස්සේ මෙහෙම. අත පිටිපස්සේ. අත මෙහෙම තියා ගන්න ඕනේ. හරි. 1 2 3 1 2 3 කියලාද ගන්න. හරි ලෑස්තිද? හරි. 1 2 3 ගන්න. හරි බලමු. හරි. බොහොම ස්තුතියි. හරි. තව කවුද ඉන්නේ? මෙන්න කරට කර. දැන් මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ මේ පොඩි පැටවුනේ මේගොල්ලෝනේ එකට එක. හරි. පොඩක් නම කියන්නේ? අමිත. ඔයාගේ නම? මනෝජ්. නගින් වෙලා වැඩි. ගිය පාර මෙයා නෙවෙයි අර තව කෙනෙක් හිටියා නේද? ඔව්. හරි. ජගී ජාල්ලා වගේ තමයි අපි බලමු. මං හිතන්නේ කරට තනකක් ඔව් සරම. පුටු. හරි ඉක්මන් කරමු. අන්නම ළඟින් යටට කල්සමක් තියෙනවනේ. හරි. ළඟ එන්න. මේ ගානට එන්න. හරි. ඔව්. හරි. මෙයාට කොට්ටක් දෙන්න. හරි. මෙතන එක්කෙනෙක් එන්න. හරිනේ පිටිපස්සකෝ. හරි. අල්ලගන්න. හරිද ලෑස්තිද? හරි ඔය තොප්පිය. හරි ලෑස්තිද? ඔව්. ඔක්කොලා වෙනා තොල් සනාරයක් දෙන්න බලන්න කොහොමද බලන්න අපුඩක් ගාමු. 1 2 3යි. හරි කතා කර ඉන්න එපා දෙන්න ආපට සිර අයියෝ. දෙන්න ලව් කර ඉන්න මේ වෙලා යනවා. අත්තරින්න බෑ. ගුටි කාගෙන කොක්පෙත් ඉවරයි දෙකම. මේක තමයි නියම ජයග්‍රහණ. එකක්වත් ගහන්න නැතුව ජයග්‍රහණය කළා. හරි තව කවුද ඉන්නේ? දැන් තමයි ප්‍රශ්නේ. මේ තව කවුද ඉන්නේ? කවුද ඉන්නේ? ඉන්නවද? ගායි වැටෙන්න ගායි. තව එක්කෙනෙක්. එන්න. පුටෝ ගේන්න. හැබැයි මේ පොඩි අයට අර දාන්න බෑ ලොකු අයත් එක්ක. ඒකයි වැඩේ මේ. යන්නේ. තව එක්කෙනෙක් ඕනේ කෝ. එන්න. එනවද? එක්කෙනෙක් එන මේන් එන්න. හරි. මේන් තව එක්කෙනෙක්. හරි. එන්න මෙයාත් කෝ. තාපඩ පස්සට. හරි. කොහෙන්ද ඉක්මන් කරන්න. එන්න සලම කැල නියමයි. සලම් කැලේ නගින්. නෑ ඔයා හයියෙන් අල්ලගන්න. මේ සංවිධායක මණ්ඩලයේ දෙපැත්තෙන් ඉන්න. කොළංගෙ ඉන්න.
බයෙන් අපි ඉන්නවා වැටෙන්න දෙන්න. ළඟෙන් තව ළඟෙන්. ඔයා පොඩ්ඩක් මේ ඔයා පස්සට ගිහලා බලන්න ඔළුව වදිනවද කියලා ගහේ. නෑ යද්දි බලන්න. හරි තව චුට්ටක් එන්න ඉස්සරහට. රයිට්. හරි දෙන්න කොට්ටේ. හරි. අල්ලගන්න. ඔයා වැටුණා අපි වැටෙන්න ඉස්සලා ඔයා වැටුණත් රස්සේ. හරි බය වෙන්න එපා. හරි ඔව්. හරි එක එකයි දෙකයි තුනයි. right. බොහොම ස්තුතියි. බයි. No. බෝනස් දෙන්න බෑ. බයි. තව ඉන්නවද? හරි මේ පොඩි දෙන්නා නගින් දින ජයග්‍රහණය දෙන්නේ. මේ හරි ඉක්මන් කරන්න දෙහි ගෙඩිය ලෑස්ති කරගන්න හැන්ද මත ගෑනු අයට ඔන්න පොඩි කට්ටියද ඉස්ලාම් අපි ලොකු අයට එකක් තියෙන පොඩි අයට ඔක්කොම තිබ්බ වැඩි හරි සලම ගලවන්න පුතේ සලම උස්ස ගන්න අන්නේ උස්ස ගන්න සලම කරේ හරි එන්න ළඟෙන් පොඩක් එන්න කලබල වෙන්න එපා ළඟෙන් මෙතනට මගේ අත ගාවට එන්න